ඉතින් ඔයාලා හිතන්නේ මේ පේන මිනිස්සයා මැරිලා කියලාද හිතන්නේ? නෑ. මේ මිනිස්සයා මැරිලා නෑ. තාම මැරිලා නෑ. ඔයාලා හිතුවේ මැරිලා කියලාද? නෑ මැරිලා නෑ. තාම මැරිලා නෑ. මම වැඩ ඇරිලා එද්දී මම බස් එකකින් ට්‍රාන්ස්පෝර්ට් එකේ එද්දී මේ මිනිස්සයා තව අනිත් මිනිස්සුත් එක්ක හොඳට බීලා පාර මැද යනවා. මේ අපිට ඉතින් යන්න තැනක් නැතුව ඉතින් ඔය හිමීට අපි බලාගෙන හිටියා මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ අපි බස් එක වංගුවෙන් හරවගෙන ආයෙද්දි මේ මිනිස්සයා පාර මැද නිදි. ඊට පස්සේ මේ අනිත් මිනිස්සයා එයාව ඇදලා ඉවරලා පැත්තකට කරලා කරවුවා. අපි ඉතින් එතනින් බොහොම පරිස්සමෙන් තමයි ඉතින් ආවේ. ඉතින් මේ මිනිස්සයා එයාගේ තරමට නෙමෙයි බීලා තියෙන්නේ. සෑහෙන්න බීලා. පාර මැද නිදි. ඉතින් ඔයාලට හිතෙන අදහස මේක යටින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඔයාලට හිතෙන අදහස මොකද්ද කියලා. ඉතින් මට නම් ඇත්තටම හිතෙන්නේ තමන්ගේ බොනවා නම් තමන්ගේ තරම දැනගෙන බොන්න ඕනේ. නැත්තම් නොබී ඉන්න ඕනේ. නේද? බලන්න මේ මිනිස්සයා මිනිස්සු 4-5 දෙනෙක් බීලා ඉදන්. ආයෙත් මේ ඔක්කොම මේ වගේ හැම තැනම වැටිලා. තමන්ගේ තරම දැනගෙන බොන්න ඕනේ බොනවා නම්. මෙහෙම නොබී. මෙහෙම බොනවා නම් ඉතින් ගෙදරකවත් බොන්න ඕනේ. මොකද පාරේ යන මිනිස්සුන්ට අවහිරයතාවයක් අපහසුතාවයක් නොදී බොනවා නම් බොන්න ඕනේ ගෙදර. මෙහෙම වැටෙන්න බොනවා නම්. ඉතින් තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා පාරකුත් දාගෙන යන්න.